ඔයාලා අදත් එකතු වෙලා තියෙන්නේ සමරේ නෙක්ස්ට් YouTube channel එකේ නේද? තවත් තොරතුරු එක්ක. ඔයාලා කැමතිද චයිනා වලින් cash on delivery වලට බාණ්ඩ කරන්න? අපි චයිනා වලින් බාණ්ඩ කරනවා නම් අපි භාවිතා කරන්නේ Temu, AliExpress, Alibaba වගේ platform. ඒත් අපිට මේ platform වලින් cash on delivery වලට බාණ්ඩ කිරීමේ හැකියාවක් නැහැ. ඒත් අපි cash on delivery වලට බාණ්ඩ කරනවා නම් අපි හැමෝම දන්නේ මේ Daraz application එක කරගන්න පුළුවන්. මේ Daraz application එකේ 80%ක් විතර ඉන්නේ local salesලා. ඒ කියන්නේ ලංකාවේ salesලා. මේ ඉතුරු 120 overseas salesලා. මේ overseas salesලාට චීන salesලා, ඉන්දියාවේ salesලා වගේ දකුණු ආසියාවේ salesලා ඉන්නවා. අපි මේ overseas seller කෙනෙක්ගෙන් බාණ්ඩ කරනවා නම් මේ බාණ්ඩ චයිනා seller කෙනෙක්ගෙන් වෙන්නත් පුළුවන්. අපිට මේ overseas salesලාගේ බාණ්ඩ quality එක වැඩි. අපි දැන් මම කොහොමද මේ overseas salesලා හඳුනාගන්නේ කියලා සහ මේ order දාගන්නේ කියලා. මම දැන් Daraz application එක open කරගන්නවා. ඊට පස්සේ අපිට මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. මම දැන් overseas seller කෙනකින් ගන්න යන්නේ earbud එකක්. ඒ නිසා මම search bar එකේ earbud කියලා search කරගන්නවා. ඊට පස්සේ මේ වගේ අපිට earbud බලා ගන්න පුළුවන්. ඒත් මේ හැම එකක්ම overseas salesලා කෙනෙමේ. මේකේ බොහොමයක් ඉන්නේ ලංකාවේ salesලා. අපිට මේ salesලාගෙන් overseas salesලාගේ බාණ්ඩ හොයාගන්න ක්‍රමයක් තියෙනවා. ඒකට මේ උඩින් තියෙන filter කියන එක දෙන්න ඕන. ඊට පස්සේ මේ more කියන එක ක්ලික් කරලා ඊට පස්සේ මෙතන තියෙනවා overseas කියලා. ඒක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මේ තැඹිලි පාටින් තියෙන done button එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ අපිට overseas salesලාගේ බාණ්ඩ බලා ගන්න පුළුවන්. මේ වඩියක් මිලෙන් වැඩි. අපි දැන් බලමු කොහොමද overseas seller කෙනෙක්ගෙන් order එකක් දාගන්නේ කියලා. ඒක සාමාන්‍ය විදිහට තමයි order එක දාගන්න තියෙන්නේ. මම දැන් මෙන්න මේ earbud එක ක්ලික් කරනවා. මේකේ price එක දෙලා තියෙන්නේ 4649ක්. අපිට මේකේ පහළ vouchers බලා ගන්න පුළුවන්. මේ vouchers collect කරලා අපිට discount ලබා ගන්න පුළුවන්. මේකේ තියෙන free shipping voucher එක රුපියල් 350ක් තියෙනවා. මේකේ minimum spend එක විදිහට 1999ක් තියෙනවා. ඒ කියන්නේ මේ 1999 තමයි අවම ගාන. ඊට වඩා වැඩි ගානක භාණ්ඩයක් order කරනවා නම් මේ රුපියල් 350ක discount එක අපිට add වෙනවා. මම ඒකත් collect කරගන්නවා. ඊළඟට මේ තියෙනවා රුපියල් 200ක voucher එකක්. මේක minimum spend එක විදිහට තියෙන්නේ 3499ක්. මම ඒකත් collect කරගන්නවා. ඊළඟට තියෙනවා 110ක offer එකක්. මේක තියෙන්නේ card payment වලට. අපි cash on delivery පාවිච්චි කරන්නේ මම මේක collect කරගන්නේ. ඊට පස්සේ මම buy now click කරනවා. ඊට පස්සේ අපිට color එක choose කරන්න තියෙනවා. මම black දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ black දුන්න හින්දා මේකේ price එක වැඩි වුණා. මම ඊට පස්සේ ආයෙමත් buy now දෙනවා. ඊට පස්සේ merchandise subtotal කියලා 6289ක් තියෙනවා. shipping fee subtotal කියලා 341ක් තියෙනවා. මේකේ voucher and code කියලා ඍණ 200ක් තියෙනවා. shipping fee voucher කියලා 341ක් තියෙනවා. ඒ කියන්නේ voucher and code කියන එකෙන් රුපියල් 200ක් ඍණ වෙලා තියෙනවා. shipping fee voucher එකෙන් 341ක් ඍණ වෙලා තියෙනවා. total discount විදියට 541ක් තියෙනවා. total එක 6089ක් තියෙනවා. ඊට පස්සේ මේ process to pay කියන එක click කරන්න ඕන. ඊට පස්සේ payment method එක දෙන තැනට එනවා. මේකේ credit or debit card වලින් pay කරන්නත් පුළුවන්. ඊළඟට යටින් තියෙනවා cash on delivery කියලා. අපි cash on delivery වලට order කරන හින්දා cash on delivery දෙනවා. ඊට පස්සේ active and pay කියන එක click කරනවා. අපිට cash payment fee විදියට 160ක් කඩලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 100ක්. මේක ඒතර total amount එක විදියට තියෙන්නේ 6189ක්. ඊට පස්සේ confirm order click කරනවා. අපේ order එක successful වුණා. අපි දැන් බලමු මේ දාපු order එකක් කොහොමද cancel කරන්න කියලා. මම ඒකට main interface එකේ තියෙන account icon එක click කරනවා. ඊට පස්සේ මේ my order කියලා තියෙනවා to pay, to ship, to receive එහෙම තියෙනවා. මම මේ to ship කියන එක click කරනවා. ඊට පස්සේ මේ යටින් තියෙන cancel කියන එක click කරනවා. ඊට පස්සේ අපිට එනවා මේක cancel කරන්න reason එක දෙන්න. මේ කැමති එකක් දෙන්න පුළුවන්. මම දැන් මේක දෙනවා. ඊට පස්සේ confirm දෙන්න ඕන. ඊට පස්සේ එනවා submitted successfully කියලා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්නත් කියලා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පහළ තියෙන like button එක click කරන්න. ඒ වගේම මේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් පහළ තියෙන subscribe button එක click කරන්න කියලා මතක් කරනවා. මේ වගේ වීඩියෝ බලන්න කැමති ඔයාලගේ යාළුවෙක් ඉන්නවා නම් යාළුවට share කරන්න. මේ වෙනකම් වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම thanks. අලුත් වීඩියෝ එකකින් ළඟදිම හම්බෙමු.